Hi guys! ඉතින් කොහොමද? මං හිතනවා ඔය කට්ටිය සතුටින් පරිස්සමෙන් හොඳින් ඉන්නවා ඇති කියලා. ඔන්න අද vlog එක මගේ පෙන්සිල් කේස් එකේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් අපි දැන් බලමු මගේ පෙන්සිල් කේස් එකේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට මම පෙන්නන්නම් මගේ පෙන්සිල් කේස් එක. මේ තියෙන්නේ මගේ පෙන්සිල් කේස් එක. හරිම cute. මේ ඉන්නේ මගේ පෙන්සිල් කේස් එකේ ඉන්න කීටෙක්. එයා තමයි ආරක්ෂක පෙන්සිල් කේස් එක. අල්ලන කෙනාට ගින්නි පිබිනවා මෙයා. මෙයානේ හරිම කියුට්. මම ආසයි. ඉතින් දැන් මේකේ ඇතුලේ තියෙන දේවල් බලමු. ඔතන කලින් අපේ පේස්ට් එක අරගෙන ඉතින් මගේ පේස්ට් එකේ තියෙනවා පළවෙනිම මම ගත්තේ මෙන්න මේක. ඉතින් මේකේ ඇස්සේ තියෙන්නේ පුංචි මකන කෑලි. ඉතින් මේවට මම හරිම ආසයි. ඒවා කියුට් හින්දා තමයි මම පෙන්සිල් කේස් එකේ දාගෙන ඉන්නේ. මේවා නම් චුටි කියුට් අයිටම්. මේකටත් මම හරිම ආසයි. ඒකත් හරිම කියුට්. ඊළඟට මගේ පුංචි මකන කෑලි ටික. ඒ ටිකත් මම ඔයාලට අරගෙන පෙන්නන්න. මෙන්න මේ වගේ මේකේ ගොඩක් තිබ්බා. ඉතින් මගේ අතේ මේවා නැති වුණා. මේ තියෙන්නේ එහෙම මකන. දැන් මගේ මකන 3ක් තියෙනවා. ඊළඟට මෙන්න ස්ට්‍රෝබෙරි ගෙඩියක් අතින් අල්ලගත්ත කෙනෙක් ඉන්නවා. කවුද දන්නේ? පූසෙක් කියලා හිතමු. ස්ට්‍රෝබෙරි කන්නේ. මට නමක් නැහැ. ඒ වගේවත් 3ක් තියෙනවා. ආයි ඉන්නවා ලස්සන දම් පාට සමනලයක. ඉන්නවා බෙයා කෙනෙක්. බෙයා. ආයි ඉන්නවා අලියෙක්. පෙරහැරක යන අලියෙක්. හරි. ඉතින් ඔය තමයි මගේ පේස්ට් එකේ තියෙන පුංචි මකන. ඉතින් මේකේ තමයි මම ඒවා දාලා තිබ්බේ. ඊළඟට අපි බලමු මොකද්ද තියෙන්නේ කියලා. ඊළඟට මෙන්න මේ වගේ මාකර් පෙන් දෙකක් තියෙනවා. මේවා මම යූස් කරන්නේ අපේ ඉස්කෝලේ දේවල් තියෙනවනේ ක්‍රාෆ්ට් එහෙම හදනකොට මේ දෙකෙන් මම ප්‍රයෝජන ගන්නවා. ඒක හින්දා ඒ ටිකක් තමයි තියාගන්න. ඊළඟට මගේ ස්ටේපර් එක. ඇත්තටම මේකේ මම මේ විදිහට තියෙන ටිපෙක්ස් දාලා. ටිපෙක්ස් නෙවෙයි ස්ටේපර් එක. ආයි ගම් එක බ්ලූ එක. ඉතින් මම ළඟ ඇට්ලස් එකකුත් තියෙනවා. ඒක මේකේ දාන්න ඉඩ මදි හින්දා මම මේකට ඇට්ලස් ගම් දාලා තියෙන්නේ. තියෝගෙන ඊළඟට ස්ටේපර් කටු. කත් අපි තියාගමු පැත්තකින්. ආයෙ මම ළඟ තියෙනවා නෝට්බුක් එක. ඉතින් මම මේ නෝට්බුක් එක පාවිච්චි කරන්නේ මම මගේ ඔය පුංචි ඉස්කෝලේ ඉඳන් මම ටුඩු එහෙම ලියා ගන්න ඕන හින්දා මේක හැබැයි මම තාම ලියලා නැහැ. ඉතින් මේ වගේ පොතක් ඔයාලා තියාගන්න. මේ ගොඩක් චූටි පොතුත් හොඳයි. මට ළඟ චූටි පොතක් නැති හින්දා තමයි මම ටිකක් ලොකු පොතක් ගත්තේ. ඉතින් මේ පොතුත් හොඳයි, චූටි පොතුත් හොඳයි. ඉතින් මට මේ පොත ලස්සනයි. අපි පැත්තකින් තියමු. ඊළඟට තියෙනවා වයිටෙක්ස් එක. මේක නම් මගේ පේස් එකේ තියෙන අනිවාර්යම දෙයක්. මේක තියෙනවාමයි. ඊළඟට මගේ පේස් එකේ තියෙනවා කතුර. කත් අපි පැත්තකින් තියාගමු. ඉතින් ඔයාලා පහලින් කමෙන්ට් කරන්න ඔයාලගේ පේස් එකේ මේ වගේ සමාන බඩු තියෙනවා කියලා. මගේ පේස් එකට සමාන. ඊළඟට පෑන් තමයි. පෑන්. ඒවා එකින් එක අදින්න බැරි හින්දා අපි පෑන්
highlight තමයි. ආයි මල් ළඟ තියෙනවා මකණයයි කටර් එකයි cute කවුද දන්නේ මම දැකලා තියෙන කාටුන් කැරක්ටර් එකක් නම මතක නැහැ. මට අපි පෑන් ටික බලමු. පෑන් මම මේ මල් ළඟ තියෙනවා 10 එකේ පෑන් 5ක්. ඒ පෑන් වල පාට තමයි purple color තියෙනවා, blue color තියෙනවා, pink color තියෙනවා, orange color තියෙනවා, green color තියෙනවා, අයමත් blue color තියෙනවා. ටිකක් අපි තියවමු ලස්සනට. ළඟට මම මාරම ආසම පෑන. දිලිසෙන පෑන. මම මාරම ආසයි දිලිසෙන පෑන් වලට. ඉස්සර මම ළඟ රෝස පාට නිල් පාට පෑන් 5ක් තිබ්බා. ඒවා ලියලා ඉවර කරගත්තා. මේක නම් මම ළඟදි ගත්ත පෑනක්. ඊළඟට මම ඔය රතු පාට පෑනයි කළු පාට පෑනයි කොළ පාට පෑනයි මේ ටික අපි එතනම තියා. ඊළඟට මගේ මේ පෑන මේක හම්බුනේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බැංකුවේ. ඒක මෙහෙම කරනකොට උඩ තියෙනවා පෑන මේක මෙහෙම නැහැ. තියෙනවා නැහැ. මේ පෑනටත් මම මාරම ආසයි. ඊළඟට මම තියෙනවා මගේ පැන්සල්. මේකත් මගේ පේස් එකේ මගේ පෙන්සිල් කේස් එකේ නැතුවම බැරි දෙයක්. මේකත් මගේ හැම නිතරම තියෙන එකක්. අපි තියාගමු. ඔයාලට කියන්න ඕන මේකේ උල මේක උල වැඩිලා මේ පේස් එක හිල් වෙනවා. කියන්නේ සිදුරු තියෙනවා. ඒකේ හින්දා තමයි මම මේ විදිහට පෑන් කොපුවක් ගහලා තියෙන්නේ. ළඟට highlight එක. මම pink color highlight එකක් විතරයි තියාගෙන ඉන්නේ. මම ලොකුට highlight පාවිච්චි කරන්නේ නැහැ. මේකත් මට gift එකක් විදිහට ලැබුණ එකක්. ආයේ මල් ළඟ තියෙනවා මෙන්න මේ සුවඳ පෑන. මේ වගේ පෑන් දෙකක් තියෙනවා. ඉතින් එක පෑනක් තමයි මේ පෑන මාරුම සුවඳයි. ඒ සුවඳ හිතා ගන්න බෑ. ඒකෙන් පොතේ ලියපුම උනත් හරිම සුවඳයි. ඒකින්ද මම ඒකට ළඟට තියෙනවා මගේ අඩි රූල. මේකත් මගේ පේස් එකේ නැතුවම බැරි දෙයක් නැති වෙන්නේ. ඊළඟට මම මොකටත් කියලා ස්ටිකි නෝට් එකක් දාගෙන ඉන්නවා. මොකද ඔය මට සමහරක් වෙලාවට ඔය පුංචි දේවල් ගානක් එම ලියනකොට මේ මගේ ස්ටඩි බ්ලොග් එක බලලා ඇති ඔය කට්ටිය. එතකොටත් මම අර එන්නේ ඒ වගේ දෙයකට තමයි මම ස්ටිකි නෝට් එක පාවිච්චි කරන්නේ. එකයි ගෙනියන්නේ ගොඩක් ගෙනියන්නේ නැහැ. මේක එකක් තිබ්බා. ඉතින් මම ඒක ඔක්කොම ගෙනියලා දැන් ලියලා ඉවර වෙලා තමයි මේ තියෙන්නේ. හරි. ඉතින් ඔන්න ඔය ටික තමයි මගේ පෙන්සිල් කේස් එකේ තියෙන්නේ. ආය මගේ cute පෙන්සිල් කේස් එකයි. මෙන්න මේ මගේ කීටක් යාළුවයි තමයි තියෙන්නේ. ඉතින් මේ ටික ආයමත් අපි අහුර ගමු. ඉතින් ඔයාලට කියන්න පුංචි දෙයක් තියෙනවා. ඉතින් මගේ පහුගිය වීඩියෝ එකක් තිබ්බා. මම කොරියන් රාමෙන් කාපු එකක්. ඉතින් මේකට මට ගොඩක් හොඳ කමෙන්ට් දාලා තිබ්බා දැනට. ඉතින් නරක කමෙන්ට්ුත් තිබ්බා. ඉතින් ඒ කමෙන්ට් දාපු යාළුවෝ හැමෝටම thank you. ඉතින් ඊළඟට ගොඩක් අඩුයි මම කියලා තිබ්බනේ මේ කොච්චි එකද චීස් එකද කියලා. හැබැයි ඒක අඩු දාලා තිබ්බා. මම බලනකොට මට මතක නෑ ගාන. ඉතින් මේකෙත් ඒ භාගයේ තමයි දාලා තිබ්බේ. එහෙම කරන්න එපා ළමයි.
හරි ඉතින් ඔන්න ඔය ටික තමයි මගේ පෙන්සිල් කේස් එකේ තියෙන්නේ. ඉතින් ඇත්තටම කියන්න ඕනි මගේ පෙන්සිල් කේස් දෙකක් තියෙනවා. මම ක්ලාස් ගෙනියන්න එකක් හදාගෙන ඉන්නවා. මේක ස්කූල් ගෙනියන එක. ඉතින් ක්ලාස් ගෙනියන්න එකයි ස්කූල් ගෙනියන්න එකයි එහෙම හදාගෙන ඉන්නේ. ස්කූල් ගිහිල්ලා ගෙදර ආපුම ආයෙමත් පන්තියක් තිබ්බොත් මට මේකේ තියෙන සමහරක් දේවල් ඕනේ නැති ඒවා මට ආයි දාලා එහෙම වෙලාවක් යනවා. ඒක හින්දා මම ඌමනා බඩු ටික ක්ලාස් ගෙනියන්න බඩු ටික යන දවසේ ඒ පෙන්සිල් කේස් එකට දාලා තියෙනවා. එතකොට මට ඒ වැඩේ පාස්ුයි ලේසියෙන් කරගන්න පුළුවන්. ඔයාලත් එහෙම පෙන්සිල් කේස් දෙකක් තියාගෙන ඉන්නවා. එහෙනම් ඔයාත් මං වගේ කෙනෙක්. හරි. ඉතින් ඔන්න ඔය දෙකයි ටික තමයි පෙන්සිල් කේස් එකේ තිබ්බේ. එහෙනම් ඉතින් අද vlog එක end කරනවා. ඉතින් මේ වගේ වීඩියෝ තාත් බලන්න ඕන නම් ඔයාලා කට්ටිය මාව subscribe කරලා තියාගන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. bye